ඒක මේවා නොලස්සන ඈ ඒ මොකද්ද නෑ නෑ ඒක හරියන්නේ හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද එහෙනම් ඉවෙන්ට් එකක් කියලා තිබ්බා මම ඉවෙන්ට් එකක් රිවිව් කරන්න යන්නේ ඔයගොල්ලන්ට ඉවෙන්ට් කවර් කරන්න විදිහක් නෑ රුද්දලා වේරානේ ජෙම් 124යි තියෙන්නේ එන්න අලුතෙන් මේවල දෙන වෝල් රොයල් ඉවෙන්ට් එකක් අපි බලමු වෝල් ස්කින් 4ක් දීලා තියෙනවා මේ වෝල් එක නම් සුපිරි පට්ට ලස්සනයි ගිනි ගින්දර මේක මේ හයිපර් බුක් එකේ වෝල් එකනේ ඔව් ඒකත් වාසි මේකත් වාසි මෙන්න මේකත් වාසි මේක අවාසි මේක ගන්න එපා නිකන් හම්බුනත් එපා ඉතින් ගයිස් ඔයගොල්ලන්ට මම හරියටම කියන්නම් එක වෝල් එකක් ගන්න ඔයගොල්ලන්ට ජෙම් කීයක් යනවද කියලා හරියටම 5 ස්පින් 10ක් විතරයි දෙන්න ඕනි 5 ස්පින් 10ක් කියන්නේ ඔයගොල්ලන්ට එක වෝල් එකක් ගන්න ජෙම් යනවා ජෙම් 670ක් ඊට කලින් හම්බෙන්නත් ඉඩ තියෙනවා මම ඔයගොල්ලන්ට කියන්නේ මේ ඉවෙන්ට් එකේ එක වෝල් එකක් ගන්න අවම ජෙම් 670ක් යනවා ඒකත් පාඩු නෑ හැබැයි මෙන්න මේ වගේ ලස්සන බෝල් එකක් ගන්න ඒ වගේ ජෙම් ගන්න කියලා කිසිම පාඩුවක් නෑ මෙන්න මේ බෝල් එක නම් ඒ කියන්නේ මේකත් හොඳයි මේක ගර්ල්ස් ප්ලේයර්ස්ලාට පට්ට හොඳයි ඒක මේවා නොලස්සන ඈ ඒ මොකද්ද නෑ නෑ ඒක හරියන්නේ මේක හොඳයි මේක හොඳයි මෙන්න මේක ගයිස් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ජෙම් 67යි 5 ස්පින් එකකට තියෙන ජෙම් 67යි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ස්පින් 10ක් දීපු ගමන් ඒ කියන්නේ ජෙම් 670ක් දීපු ගමන් මේ එක වෝල් ස්කින් එකක් අනිවාර්යෙන් හම්බෙනවා. අනිවාර්යෙන්ම හම්බෙනවා. කරීනා ගේමෙන් කවුරු මොනවා කිව්වොත් ඒක අනිවාර්යෙන් හම්බෙනවා. එහෙනම් බය නැතුව ස්පින් කරන 670ක් දීලා මොකක් හරි වෝල් එකක් හම්බෙනවා. ඊට කලින් හම්බෙන්නත් ඉඩ තියෙනවා. හරිනේ ගයිස්. එන්නේ මේකට මම යන ජෙම් ටික කිව්වා. අන්න තව එක ඕගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා මෙන්න මේ බණ්ඩල් එක මෙන්න මේ තියෙන මෙතන 100ක් බෝනස් ටොප් අප් කියලා ගහලා මෙන්න මේ බණ්ඩල් එක හෙට උදේ හරියටම එකමාරට රින් ඉවෙන්ට් එකකට එනවා මේ බණ්ඩල් එකත් ගන්න ආසාවෙ ඉන්න කට්ටිය ගන්නවා නම් ගන්න ඒකත් ලස්සන බණ්ඩල් එකක් කිසි ප්‍රශ්නයක් නැහැ හරි ගයිස් ඉතින් එහෙනම් අපි ගියා තව අලුත් ඉවෙන්ට් එකක් ආපුවම මම ඒ ගැන ඔයගොල්ලන්ට රිවිව් එකක් දෙන්නම් goodbye